ලෝක තෙල් මිල දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේට ප්‍රධානම හේතුව බවට පත්වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින තත්ත්වය. පසුගිය දින ගණනාව තුළම ලෝකයේ කාර්යම් බහුල තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව වාණිජ නෞකා කිහිපයකටම ප්‍රහාර එල්ල වුණා. ඇමරිකානු සහ ජාත්‍යන්තර මාධ්‍ය මේ පිළිබඳ තොරතුරු තහවුරු කර තිබෙනවා. පෙබ්‍රවාරි 28 ඇමරිකානු ඊශ්‍රායල මෙහෙයුම් ආරම්භීමේ සිට මේ දක්වා කලාපය තුළ වාර්තා වුණු මුළු ප්‍රහාර සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ප්‍රහාර එල්ල වූ නෞකා අතර තායිලන්තයේ බාණ්ඩ ප්‍රවාහන නෞකාව විශේෂිතයි. ඕමානයට නාවික සැතපුම් 11ක් උතුරින් මේ ප්‍රහාරය සිදුව තිබෙනවා. ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර දෙකක් වැදීමෙන් එන්ජින් කාමරයේ ගින්නක් ඇති වුණා. කාර්යමණ්ඩලයේ 20 දෙනෙක් ඕමාන් නාවික හමුදාව විසින් මුදාගෙන තිබෙනවා. තවත් 3 දෙනෙකු පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වෙලා නැහැ. මේ වගකීම ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය බාරගෙනයි තිබෙන්නේ. ඒකම ජපානයේ කන්ටේනර් නෞකාවකටත් ප්‍රහාර එල්ල වුණා. ඒ අල් කයිමා සිට සැතපුම් 28ක් වයඹ දෙසෙන් එක් ප්‍රහාරයක් වැදී ඇති අතර සුළු අලාභහානි වාර්තා වනවා. කාර්යමණ්ඩලය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. ඒකම ඩුබයි සිට සැතපුම් 30ක් වයඹ දෙසින් නැංගුරල්ලා තිබූ මාෂල් දූපත් නෞකාවටත් ප්‍රහාරයක් එල්ල වෙලා තිබෙන්නේ. නැවේ බඳ කොටසට හානි සිදු වී ඇති නමුත් කිසිවෙකුටත් තුවාල සිදු වෙලා නැහැ. මේ අතර ලෝකයේ ප්‍රධානතම බලශක්තිය සැපයුම් මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉරානය විසින් නාවික බෝම්බ ඇසිරීම ආරම්භ කර තිබෙන බව ඇමරිකානු බුද්ධ්‍යාංශ තොරතුරු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ තත්ත්වයේ හමුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන අතර ඇමරිකානු මධ්‍යම බලඇණිය විසින් ඉරාන නාවික යාත්‍රා කිහිපයක් විනාශ කර තිබෙනවා. ඉරානය පසුගිය දින කිහිපය තුළ සමුද්‍ර සන්ධියේ බෝම්බ කිහිපයක් අතුරා ඇති අතර තවත් 100 ගණනක් බෝම්බ ඇසිරීමේ හැකියාව ඔවුන් සතු බවයි වාර්තා වන්නේ. ඇමරිකානු ආරක්ෂක ලේකම් පිට් හෙග්සෙත්ගේ ප්‍රකාශයකට අනුව ඉරාන බෝම්බ නාශක යාත්‍රා ඇතුළු නෞකා 16ක් ඇමරිකානු හමුදාව විසින් මේ වන විට විනාශ කර තිබෙනවා. ලොව බොරතෙල් නිෂ්පාදනයෙන් පහින් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම කලාපයේ අවහිර වීම නිසා තෙල් මිල දැඩි ලෙස උච්චාවචනීය වෙමිනුයි පවතින්නේ. දැනට පවතින යුදමය වාතාවරණයේ හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම අතිශය අවදානම් සහගත බැවින් එය මරණීය නිම්නයේ ලෙස නිලධාරීන් හඳුන්වා තිබෙනවා. ඉරාන විප්ලවීය බලකාය අනතුරු අඟවා තිබෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවයි. කුවේටය සහ ඉරාකය වැනි රටවල තෙල් නිෂ්පාදනයෙන් දිනකට බැරල් මිලියන 15ක් පමණ දැනට මෙම කලාපය තුළ සිරවී ඇති බව වාර්තා වනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා G7 රටවල් සිය තෙල් සංචිත වෙළඳපොළට නිකුත් කිරීමට සලකා බලමින් සිටිනවා. ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයේ වහාම මෙම බිම් බෝම්බ ඉවත් කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් මීට පෙර කිසිදාත් නොවිදි ආකාරයේ දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. එසේම ඊශ්‍රායල් ප්‍රහාරවලින් පසුව මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් නගරයේ යුනෙස්කෝවේ ලෝක උරුමයක් ලෙස සැලකෙන 17 වනි සියවසට අයත් චෙහෙල් සොටඋන් මාලිගාවට සහ එහි උද්‍යානවලට දැඩි හානි එල්ල වී තිබෙන අතර ප්‍රහාරය හේතුවෙන් මාලිගාව අභ්‍යන්තරයේ තිබූ ලී කැටයම් වලට හානි සිදුව ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මිට අමතරව සිය මව් රටට ආපසු ගියහොත් ආරක්ෂාව පිළිබඳ පවතින බිය නිසා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට තීරණය කළ ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් සමාජිකාවන් දෙදෙනෙකුට මානුෂීය වීසා ලබා දීමට එරට රජය පියවරගෙන තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍ය ටොනි බර්ග් ප්‍රකාශ කළේ මීට දිනකට පෙර එම කණ්ඩායමේ ක්‍රේඩිකාවන් 5 දෙනෙකුට දේශපාලන රැකවරණය ලබා දුන් බවයි. මේ අතර ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී ඇමරිකානු ප්‍රහාරයට ලක් වූ අයිරිෂ් ඩේනා යුද නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් වලට ඇමරිකාව හිතාමතාම බාධා කිරීම බරපතල යුද අපරාධයක් බවට ඉරානය චෝදනා කරනවා. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ඇමරිකානු සබ්මැරිනයක් විසින් මෙම නෞකාව ගිල්වා දැමීමෙන් පසු අසරණව සිටි නාවිකයන් බේරා ගැනීමේ මෙහෙයුම් වලටද ඇමරිකාව විසින් හිතාමතාම බාධා එල්ල කළ බවයි. මෙම ප්‍රහාරය සහ ඉන් අනතුරුව සිදු ක්‍රියාමාර්ග හේතුවෙන් නෞකාවේ සිටි නාවිකයන් 104 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. ජාත්‍යන්තර මාධ්‍ය හරහා තුරතුරු අනාවරණ කරමින් ඉරානය අවධාරණය කරන්නේ නිරායුධව සිටි නෞකාවකට එල්ල කළ මෙම ප්‍රහාරය සහ අනතුරටපත් පිරිස්වලට උපකාර නොකිරීම ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවයි.